ඉතින් ආදරණීය හිතවතුනේ වීඩියෝ එකක් කරන්න කියලා බැලුවේ. මගේ වීඩියෝත් කීප දෙනෙක් බලලා තිබුණා. මම අද කියන්න යන්නේ පොඩි වෙනස් කතාවක්. ඒ තමයි අපේ ඔළුව සම්පූර්ණයෙන්ම අපේ ඉතිහාසයත් එක්ක විකෘති කරලා තියෙන්නේ. එතකොට දැන් මම ඉන්නේ තරුණ කාලේ, තරුණ වයසේ. එතකොට අපේ ඉපදෙන්න ඉන්න ඊළඟ પરම්පරාව හරි මේ සත්‍ය දැනගන්න ඕන. අපිට කලින් හිටපු උදවිය, ඒ කියන්නේ දැන් ওই වයසට ගිහිල්ලා ඉන්න උදවිය මේවා පිළිගන්නේ නැහැ. මොකද ඒ කට්ටිය හිතාන ඉන්නේ ඒ කට්ටිය අර නිකන් වහල් ජීවිතයක් වගේ ගත කරේ. සත්‍ය නොදැන ඔහේ ජීවත් වුණා. ජීවත් වෙන්නම් වාලේ. සමහර කට්ටිය මැරිලා ගියා නිකම්ම නිකන්. දැන් බලන්න හොඳම අඹ ගෙඩියක් ගත්තොත් ඒක රටාඹ. රටින් ගෙනාව එක. හොඳම පුවක් ගෙඩිය ගත්තොත් ඒක රටින් ගෙනාව එක. රට පුවක්. ඊට පස්සේ හොඳම පළතුරක් ගත්තා ඒක රටින් ගෙනාව එක. ඒ වගේම තමයි හොඳ අල ගෙඩියක් ගත්තා ඒක රටින් ආපු එකක්. මේ විදිහට හැම දෙයක්ම මේ පිට රටින් ආපු ඒවා. ඒ වගේම තමයි අපි මේ සිංහල ජාතිය කොහෙන්ද එන්නේ? ඒකත් ඉන්දියාවෙන්. ඒතර ගහකොළ ඒ හැම දෙයක්ම පිට රටින් නම් ඉන්දියාවෙන් නම් කොහෙන් හරි රටකින් නම් ආවේ. මං අහන්නේ එතකොට මේ ලංකාවේ මොනවත්ම තිබුණේ නැද්ද? ඒතර හිස් භූමියක්ද මේකේ තිබුණේ? නිකන් සෞදි අරාබිය වගේ වැල්ලක්ද තිබුණේ? නෑ, ඒ වගේ අපේ ඔළු සම්පූර්ණයෙන්ම විකෘති කරා. බොරු අදහසක් දැම්ම අපේ ඔළුවට. මම නම් පරදේශකාරයෙක් නේද? අපි ඉන්දියාවේ විජේ රජුරුවන්ගෙන් ආවා කියලා අපේ ඔළුවට දාලා තියෙන්නේ. එතකොට ඒක නෙමෙයි ඇත්ත. දැන් මම මේ කියන එක බොරු නම් කැලණි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ඉන්දිරාගාරයේ ධම්මරතන හාමුදුරුවන්ගෙන් දේශනා අහන්න. ඒ වගේම තමයි අපි කවුරුත් පිළිගන්න කවුරුත් ආදරය කරන සෝමහාමුදුරුවෝගේ බණ අහන්න. ඔබට සත්‍ය වැටහෙයි. අපි ආවේ ඉන්දියාවෙන් නෙමෙයි. ඒ වගේම තමයි මේකේ තියෙන මේ සුදේශීය දේවල්, හොඳ දේවල් කොහෙවත් රටකින් ගෙනාපු ඒවා නෙමෙයි. මේ ලංකාවේම හැදිච්ච දේවල්. ඒ වගේම තමයි අපිට එතකොට අපිත් ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන්නේ ඔය හැමදේම ඉන්දියාවෙන් නෑ. ඒතර බුදුහාමුදුරුවෝත් ඉන්දියාවෙන්, දහමත් ඉන්දියාවෙන් ආවා කියලා තමයි අපේ ඔළුවට දාලා තියෙන්නේ. හැබැයි සිංහලයා කියලා කියන්නේ ඒව නැත්තම් මේ හෙළයා කියලා කියන්නේ ප්‍රෞಢ ඉතිහාසයක් තිබ්බ පිරිසක්. සුද්ධ වැද්දෝ කාලේ තමයි අපේ මිනිස්සු කොමඩ් වලට වැසිකිලි ගියේ. සුද්ධ වැද්දෝ කාලේ තමයි අපේ මිනිස්සු බොෆේ වල බත් කෑවේ. සුද්ධ වැද්දෝ කාලේ. එතකොට ඊයේ අතීතයේ තමයි අපෙන් වලලලා දැම්මේ. මොකද පරදේශක්කාරයෝ අවුරුදු 300ක් විතර මේ ලංකාව ආක්‍රමණය කළා, සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. පොල්ලවට සමතලා කරලා දැම්මා. ඒ නිසා සමහර විට මේවා ඔබ පිළිගන්නෙත් නැහැ. ඇයි සම්පූර්ණ අපේ ඔළුව විනාශ කරා. චූටි කාලේ නම් පෙළ පොතේ පවා වෙනස් කරා අපේ ඉතිහාසය. එහෙනම් අපි මේ සිංහල ජාතිය මේ හෙළයා කියලා කියන්නේ ඇත්තරම බුදුරජාණන් වහන්සේගෙන් පැවැතගෙන එන පිරිසක්. එතකොට මේ ලංකාවේ තමයි මේ ලෝකේ ශිෂ්ට සම්පන්නම මිනිස්සයා බිහි වෙන්නේ. එහෙම නැත්නම් හොඳ හිතන්න පුළුවන් සූක්ෂම මනසක් තියෙන මිනිස්සයා බිහි වෙන්නේ මේ ලංකාවෙන්. ඒ වගේම තමයි මේ ලංකාවේ තමයි හිතන්නේ මේ සමකයට ආසන්න රටක් හින්දා වෙන්න ඇති. ඒ වගේම තමයි හොඳම ත්‍රස්තවාදී එහෙම නැත්නම් හොරා බිහි වෙන්නේ මේ ලංකාවේ. ඇයි? හිතන්න පුළුවන් මානසිකත්වයක් තියෙන නිසා. එතකොට ඒ හිතන්න පුළුවන් මානසිකත්වය අදත් ඒවා එහෙම තමයි. පිටරට ගිහිල්ලා බලන්න කම්පැනි වල අයිතිකාරයෝ නොවුනට ඒ කම්පැනි සම්පූර්ණ හැන්ඩල් කරන්නේ ලංකාවේ මිනිස්සෙක්. බොරු නම් හොයලා බලන්න. NASA ආයතනයේ පවා සම්පූර්ණයෙන්ම ලංකාවේ මිනිස්සු තමයි මේ දේවල් හැන්ඩල් කරන්නේ. එහෙනම් දැන්ව සත්‍ය දැනගන්න අපි පරදේශක්කාරයෝ නෙමෙයි. අපි හෙළයෝ, බුදුන්ගෙන් පැවතගෙන හෙළයෝ. තෙරුවන් සරණයි.